තුන්වෙනි කාරණය තමයි මේ ස්වභාවික ඩිටොක්ස් වීම අපිට නැතිවීම. සාමාන්‍යයෙන් අතීතයේ අපේ මුළු තැන්ගේ කුස්සිය කියලා කියන්නේ හරියට ෆාමසිය වගේ තැනක්. ඒකෙත් තිබුණා බොහෝ ලෙඩවලට බෙහෙත්. එතකොට ෆාමසියට යන්න ඕනේ නැහැ. හරියට කෑම වේල හදාගත්තා නම් ඒක හරියට බෙහෙත් බිව්ව හා සමානයි. කරාබු නැටි, කුරුඳු, කහ, ඉඟුරු, ගම්බිරිස් මේ වගේ දේවල් වලින් අපේ අතීත මුතුන් මිත්තන් දෛනික ආහාර වේල සම්පූර්ණ කරගත්තා. ඔවුන් කිසිම රසායනික පෙත්තක් නැතුව ලෙඩ රෝග පාලනය කළේ මේ වගේ ස්වභාවික දේවල් හරහා. විද්‍යාත්මකව බැලුවොත් අපේ කුරුඳු, උළුහාල් මගින් රුධිරයේ සීනි මට්ටම සහ ඉන්සුලින් ප්‍රතිරෝධය ඉතාම සාර්ථකව පාලනය කරනවා. අපි මීට කලින් සීනි පිළිබඳව වීඩියෝ එකක් ගෙනාවා. ඔබ ඒක බැලුවා නම් මේ සීනි වල තියෙන භයානකකම ඔබට තේරෙන්නේ නැහැ. ඒ වගේම කහවල අඩංගු කර්කුමින් සංයෝගයේ ලෝකයේ තියෙන ප්‍රබලතම ස්වභාවික ප්‍රතිදායකයක් හැටියට හඳුන්වන්නේ. කහවලට ගම්බිරිස් ස්වල්පයක් එකතු කරාම මේ කර්කුමින් සිරුරට උරා ගැනීම 200%කින් වැඩි වෙනවා කියලා වාර්තාවල සඳහන් වෙලා තියෙනවා. අද අපි අපේ ශරීරයේ විෂහරණය කරන්න මිල අධික ඩිටොක්ස් පානය කරන්න හුරු වෙලා තියෙනවා. හැබැයි පැරණි අය තමන්ගේ එදිනෙදා කෑමට එකතු කරගත්ත මේ කුළුබඩු හරහා සිරුර නිරන්තරයෙන්ම පිරිසුදු කරගත්තා.